අපේ එදිනදා ඉංග්‍රීසි කතා කිරීමේදී අපට වැදගත් වෙන සාමාන්‍ය අදහස් කීපයක් තමයි මම මේ වීඩියෝ එකකින් ඔයාලට මේ විදිහට ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ. Okay guys, from this video I am going to teach you our daily common idea. Our daily common idea. So without delay, let's start the lesson. ඉතින් අපි වැඩි කතා නැතුව පාඩම පටන් ගමු. ඔයාව දැකීමත් සතුටක්. ඔයාව දැකීමත් සතුටක්. It's a pleasure to meet you. It's a pleasure to meet you. Pleasure කියලා කියනවා සතුටට. එතකොට it's a pleasure to meet you. ඔයාව දැකීමත් සතුටක්. නැති ප්‍රශ්න ඇති කරන්න එපා. නැති ප්‍රශ්න ඇති කරන්න එපා. අපි තව කෙනෙක්ට ඔය විදිහට කියනවනේ. ඔය අදහස ඉංග්‍රීසියෙන් කියනවා don't make unwanted problems. Don't make unwanted problems කියලා කියනවා නැති ප්‍රශ්න ඇති කරන්න එපා. Don't make unwanted problems. Unwanted කියලා කියනවා අනවශ්‍ය. එහෙම නැත්නම් ඕන් නැති යන අදහස. ගොන් වැඩ කරන්න එපා. Don't do foolish things. Don't do foolish things කියලා කියනවා ගොන් වැඩ කරන්න එපා. Don't do foolish things. ගොන් කතා කියන්න එපා. ගොන් කතා කියන්න එපා. Don't tell bull stories. Don't tell bull stories. ගොන් කතා කියන්න එපා. Don't tell bull stories. මට වෙලාවක මැරෙන්න හිතෙනවා. මට වෙලාවකට මැරෙන්න හිතෙනවා. කොහොමද කියන්නේ? I feel suicidal at times. මට වෙලාවකට මැරෙන්න හිතෙනවා. මට වෙලාවකට මැරෙන්න හිතෙනවා. ඔහොම කියනවනේ සාමාන්‍යයෙන්. I feel suicidal at times. I feel suicidal at times. කාගේ හරි දරුවෙක්නේ. කාගේ හරි දරුවෙක්නේ. It's anyone's child, isn't it? කාගේ හරි දරුවෙක්නේ කියලා අපි කියනවා ඉංග්‍රීසියෙන්. It's anyone's child, isn't it? It's anyone's child, isn't it? කාගේ හරි දරුවෙක්නේ. දන්නෝ දනිති. දන්නෝ දනිති. කොහොමද ඉංග්‍රීසි කියන්නේ? Those who know know. Those who know know. දන්නෝ දනිති. Those who know know. මට හිතා ගන්න බෑ. මට හිතා ගන්න බෑ. I can't imagine. I can't imagine. I can't imagine කියලා කියන්නේ මට හිතා ගන්න බෑ. වැරදියට තේරුම් ගන්න එපා. Don't misunderstand. වැරදියට තේරුම් ගන්න එපා. Don't misunderstand. Misunderstand එකක් කියලා කියනවා වැරදියට තේරුම් ගැනීමට. එතකොට වැරදියට තේරුම් ගන්න එපා. Don't misunderstand. අරට පිස්සුදානේ. ඔයාට පිස්සුදානේ. Are you mad dear? Are you mad dear? ඔයාට පිස්සුදානේ. Are you mad dear? ඔයාට පිස්සුදානේ. Are you mad? Are you mad කියන්නේ ඔයාට පිස්සුද? Dear. Dear කියන්නේ අනේ යන අදහස ගන්න පුළුවන්. එතකොට ඔයාට පිස්සුදානේ. Are you mad dear? I also come with you. I also come with you. මමත් එනවා ඔයත් එක්ක. I also come with you. මමත් එනවා ඔයත් එක්ක. අපෝ එපා වෙනවා. අපි සාමාන්‍ය කියන්නේ එපා වුණාම අපෝ එපා වෙනවා කියලා. ඔන්න ඔය අදහස ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන්. Oh it's boring. Oh it's boring කියලා කියන්නේ අපෝ එපා වෙනවා කියලා ඉංග්‍රීසියෙන්. ගන්නෝක ඕක පොඩ්ඩක් පැත්තකට. ගන්නෝක පොඩ්ඩක් ඕක පැත්තකට. ඔන්න ඕක ගන්න පැත්තකට. ඔන්න ඔය වගේ අදහසක් ඉංග්‍රීසියෙන් කියනවා take it away. Take it away. Take it away. Take it away කියලා කියනවා. ගන්නෝක ටිකක් පැත්තකට ඕක පොඩ්ඩක් ගන්න. වගේ අදහසක් ඔය විදිහට ඉංග්‍රීසියෙන් පළ කරන්න පුළුවන් තව කෙනෙක්ට. ඔයාට ලැජ්ජ නැද්ද?
ඔයාට ලැජ්ජ නැද්ද? Aren't you ashamed? Aren't you ashamed? ඔයාට ලැජ්ජ නැද්ද? තව කෙනෙක්ට කියනවනේ Aren't you ashamed? ඔයාට ඒකෙන් වැඩක් නෑනේ. You don't mind it. You don't mind it. ඔයාට ඒකෙන් වැඩක් නෑ. You don't mind it. මට ඒක කරන්න බැරි වුණා. මට ඒක කරන්න බැරි වුණා. I couldn't do it. I couldn't do it. මට ඒක කරන්න බැරි වුණා. I couldn't do it. සැලකිල්ලෙන් ඉන්න. අපි කියන්නේ සාමාන්‍යයෙන් alert එකේ ඉන්න කියලා කියන්නේ. alert එකේ ඉන්න. සාමාන්‍ය ඔන්න ඔය අදහස be alert කියලා කියනවා. ඒ වගේම තව අදහසක් කියනවා be cautiously. be cautiously කියන්නේ සැලකිලිමත්ව ඉන්න. අවධානයෙන් ඉන්න. be cautiously. මමද වැරදි නේ. දැන් මොකක් කරුණාට පස්සේ අපි තව කෙනෙක් අපිට චෝදනාවක් කරලාදී අපි කියන මමද වැරදි. am I wrong? මමද වැරදි. am I wrong? ඇයි ඔයා මූණ බුම්බගෙන ඉන්නේ? Why are you having a long face? ඇයි ඔයා මූණ බුම්බගෙන ඉන්නේ? Why are you having a long face? මටත් තේරුණා ඒක. සාමාන්‍යයෙන් කවුරු හරි දෙයක් කියද්දි අපි කියනවා මටත් ඒක තේරුණා. කලින්ම මටත් ඒක තේරුණා කියලා තව කෙනෙක්ට කියනවා මොකක් හරි දෙයක් සම්බන්ධ. එහෙමක් අදහසක් අපිට කලින්ම තේරුණා නම් ඔන්න ඔය අදහසින් ඉංග්‍රීසියෙන් කියනවා I also got it. මටත් ඒක තේරුණා. I also got it. මටත් ඒක තේරුණා කලින්ම කියලා කියන්නේ. එතකොට ඒකට එකතු වෙන්න ඕනේ early කියලා විතරයි නේද අවසානයේ. ඒ අනුව මටත් තේරුණා ඒක කලින්ම කියන්නේ early. එතකොට I also got it early. කියන්නේ මටත් තේරුණා ඒක කලින්ම කියලා. පිස්සු නැත්තම් ෂෝක්. කවුරු හරි නිකන් විකාර දෙයක් කරද්දී ඔය වගේ කියනවනේ පිස්සු නැත්තම් ෂෝක් කියලා. if not mad fantastic කියලා කියන්නේ පිස්සු නැත්තම් ෂෝක්. if not mad fantastic. ඔයාට එච්චර දෙයක් කරන්න පුළුවන්ද? ඔන්න ඔය වගේ අදහසක් කියන්න පුළුවන් ඉංග්‍රීසියෙන්. Can you do such a thing? ඔයාට එච්චර දෙයක් කරන්න පුළුවන්ද? තප්පරයක් ඉන්න නේද? ඔය වගේ සාමාන්‍ය කියනවා තව කෙනෙක්ට තප්පරයක් ඉන්න. wait a second කියලා කියන්නේ තප්පරයක් ඉන්න. wait a second. ඒක මගේ වැරද්ද. it's my fault. ඒක මගේ වැරද්ද. fault එක කියන්නේ වැරද්දට. එතකොට ඒක මගේ වැරද්ද. it's my fault. නෑ කියන්න එපා. don't deny. deny කියලා කියනවා ප්‍රතික්ෂේප කරනවට. එතකොට නෑ කියන්න එපා. කවුරු හරි යම් දෙයක් කරාට පස්සේ අපි කියනවනේ ඔයා ඒ දේ කරා කියලා නෑ ඒ දේ නොකරා කියලා නම් කියන්න ලෑස්ති වෙන්න එපා කියලා. ඔගේ අදහසක් කියද්ද කියන්නේ නෑ කියන්න නම් එපා නේද? ඔය වගේ අදහස් සාමාන්‍ය අපේ සිංහල කතාවේදී කියනවනේ. එතකොට ඉංග්‍රීසියේදී don't deny. what's matter? මොකක්ද අවුල? what's matter කියලා කියන ප්‍රශ්නෙට ගැටලුවට. එතකොට what's matter මොකක්ද අවුල? මොකක්ද ප්‍රශ්නේ? what's matter. හොඳට කල්පනා කරන්න. think well. අපි බලමුකෝ. නිකන් සජෙස්ට් එකක් වගේ යෝජනාවක් විදියට. අපි බලමුකෝ. let's see. අපි බලමුකෝ. let's see. අපි සාමාන්‍යයෙන් කියන්නේ තව කෙනෙක්ට මොකක් හරි වුණාම මට පිස්සු හැදුනා. කොහොමද ඔය අදහස ඉංග්‍රීසියෙන් කියන්නේ? went mad කියලා කියන්නේ මට පිස්සු හැදුනා. went mad. Isn't there an advantage
isn't there an advantage? වාසියක් එහෙම නැද්ද? වාසියක් එහෙම නැද්ද? අර ඔය අදහස සාමාන්‍යයෙන් පිරිමි ළමයි නිකන් අහනවානේ. පිරිමි සාමාන්‍ය කෙනෙක් දැක්කම නිකන් අර ඉතින් මොකද වෙන්නේ වගේ අදහසින් තමයි ඔයම අහන්නේ. ඉතින් වාසියක් එහෙම නැද්ද කියලා. එතකොට වාසියක් එහෙම නැද්ද? isn't there an advantage? advantage කියලා කියන්නේ වාසියට. එතකොට මාර වැඩි great work මාර වැඩි great work. ඒක දැක්කම පිස්සු වැටෙනවා. කොහමද ඔය අදහස ඉංග්‍රීසියෙන් කියන්නේ? when it's so going crazy ඒක දැක්කම පිස්සු වැටෙනවා. when it's so going crazy. තත්ත්වය අවුල් කියලා කියන්නේ සාමාන්‍ය නේද? අපේ කතාවේ සාමාන්‍ය කියන අපි තත්ත්වය අවුල් කියලා කියන්නේ that situation is confused කියලා කියන්නේ තත්ත්වය අවුල්.